බලපන් සිරිදෝරිස් මාම පස්සෙන් එනවද කියලා. පුටාර එකත් පැදගෙන අපි දෙන්න පස්සෙන් එලෙව්වා. හැබැයි දැන් නම් පේන්නේ නැහැ. හරි හරි එහෙනම් ඉක්මනට පැනගමු. අම්මේ අහක බලන් ගිහින් අඹ ගහක හැප්පුණා වගේ. අඹ ගෙඩි හැම තැනම. උඩ බලාගෙනද බෝරුව පාරේ යන්නේ? බෝරුව නම් යන්නේ උඩ බලාගෙනද දන්නේ. මං නම් ආවේ ඉස්සරහා බලාගෙන. ඔහෙලානේ පස්ස බල බල දුවන් ආවේ ඔලොමොට්ටලයෝ දෙන්නෙක් වගේ. ආයේ දෙකක් නෑ. කොහේ හරි වත්තකට පැනලා අඹ ගෙඩි කඩන් දුවනවනේ. උඹ දන්නවනේ ඉතින් අපි ගැන. උදෙන්ම සිරිදෝරිස් මාමගේ වත්තට රිංගුවා. අපෝ හොර ගෙඩියෝ. හොර ගෙඩි නෙවෙයි යකෝ අඹ ගෙඩි කඩන්න ගියේ. ගහ යට නිකන් වැටිලා යන එකේ අපි කඩාගත්තහම මොකද බං? උඹලටත් ඉතින් ලැජ්ජ නෑ. ගිය සතියේ නේද අර මේ සීලවති ආච්චිගේ වත්තෙන් කෙහෙල් කනක් කපලා අහුවෙලා එන විජ්ජුම්බරයක් උනේ. ඊට පස්සේ කෙහෙල් ගෙඩි කටේ උබලා කෙහෙල් කන ඔලුව උඩ තියාගෙන කොට කලිසම පිටින් ගම වටේ එක්කන් ගියා නේද? අන්තිමට ග්‍රාම සේවක මහත්තයා ඇවිල්ලානේ බේරගත්තේ. එදා ඉතින් පොඩි කිරිබිරිස් එකක් වුණා තමයි. කොහෙද ඉතින් දුවන් යන ගමන් මේ යකාව ලිස්සලා ගිහින් කාණු පල්ලමේ වැටුණානේ. ඒ වෙලාවේ තමයි අපි වහුනේ. ඊටු ටිකක් කියපන් ඉතින්. මෝ දුවන ගමන් කෙහෙල් කාලා ලෙලි ටික පාරේ දාගෙන ගිහින්. එයින් එකක් පෑගිලා තමයි මාව උඩින් ගියේ. රසද බලන්න කෑවේ ඉතින්. උඹලා දෙන්නට සීලවති ආච්චි හොඳටම තඩි බෑවලු නේද? අම්මට සිරි ආපු ගමන් චීතරෙද්ද මූණට දාලා ගැහුවේ. මං කෙලින්ම පහල ඇලේ. අද සිරිදෝරිස් මාමට අහු වුණොත් එහෙම උඹලා දෙන්න වරන් ගිහින් අඹ ගහේ ටකේට බඳි. අපිව ටකේට ගැට ගහලා ලණුව කොහෙ ගැට ගහයිද දන්නේ නේද බං? ලණුව ගැට ගහයි උඹේ බෙල්ලේ. විකාර කියවන්න නැතුව බලපන් සිරිදෝරිස් මාම එනවද කියලා. මාටියා වයසක ඩයල් එකක් නම් එනවා පේනවා. සිරිදෝරිස් මාමත් දන්නේ. වරෙන් ඉක්මනට මේ අඹ ගෙඩි ටික අහුලන්න. නෑ මේ අපේ ඔක්කොම සීයනේ. අපෝ ගමේ ඉන්න කේලම් පප්පා. කොල්ලනේ උඹලා මොකද මේ පාරේ කරන්නේ? අපි මේ අඹ විකුණනවා. ඔක්කොම 100ටත් දෙන්නද? අඹ ගෙඩියක් රුපියල් 300යි. මොන වෙයි කියන්නේ? රුපියල් 300ක්? යකෝ මුන් අඹ ගෙඩි කවලා පොවලා ඇති දෙඩි කරා වගේනි ගණන් කියන්නේ. පොඩි කාලේ කිරිපොවලා ලොකු වුණාම බත් කවලා තියෙන්නේ. අනේ මේ ගන්නව නම් ගන්න නැත්තම් නිකන් ඉන්න. මංගාව රුපියල් 20යි බන් තියෙන්නේ. රුපියල් 20ට දෙන්නම් අඹ ඇටේ. ගෙදර ගිහින් පැල කරලා ගෙඩි ආවහම කඩන් කන්න. ඔන්න ඉතින් උඹ මගෙන් හැරමිටි පාරක් කන්න හදන්නේ. හරි මේ ඔය දෙන්නගේ රණ්ඩුව නවත්ත ගන්නකෝ අනේ. මේ ඔක්කොම සීයේ. මගදී සිරිදෝරිස් මාමව එහෙම දැක්කේ නැද්ද? ඉන්දියා බයිසිකල් කට්ටත් එක්ක වෙලේ වැටිලා. වත්තට පැනපු හොරු දෙන්නේ පස්සේ පන්නන්න ගිහින් බයිසිකලේ චේන් එක පැනලා. ඊට පස්සේ සිරිදෝරිසා කෙලින්ම බයිසිකලේ මැද පොල්ල උඩ. වයසක මිනිහනේ ඉතින් බයිසිකලේ මැද පොල්ල ඇනුණු පාරට කෙලින්ම වෙලේ. මම මේ හැරමිට්ට දාලා මිනිහව ගොඩට ඇදලා ගත්තේ. ගොඩට අරන් බැලුවාම ඒක නිකන් වෙලේ ඔබපු මඩකරියෙක් වගේ ඉඳියේ. අපෝ ඇතියන්කන් ගියා. තව ඉන්දියානන් එහෙම ඔක්කොම 100ටත් මාට්ටු වෙනවා අපි අඹ කැඩුවා කියලා. මේ ඒක නෙවෙයි. උඹ මේ කොහේ යන ගමන්ද? මම මේ වෙලේ කඩේ හන්දියට යන ගමන්. අද අපේ අප්පොච්චි එනවා කිව්වනේ ගමේ ඉඳන්. අඩේ සිරාවට ඒ මොකෝ හදිස්සියෙම. හෙට අපේ අප්පොච්චිගේ උපන්දිනේ. මං ඉතින් අප්පොච්චිට මෙහෙ එන්න කිව්වා. මං හිතන් ඉන්නේ අප්පොච්චිට සර්ප්‍රයිස් එකක් දෙන්න. මොන පයිස් එකක් කිව්වා? ඕක ඔය සර්ප්‍රයිස් ගැන බං කියන්නේ. දැන් මොකක්ද උඹේ සර්ප්‍රයිස් එක? මං හිතන් ඉන්නේ යාළුවා මගේ කැටේ කඩලා ඒ සල්ලි වලින් අප්පොච්චිට තරමක් කරන් දෙන්න. ඉද්දකින් මොකක්ද යක් ඔය සර්ප්‍රයිස් එක? දැන් අච්චර දුර බැහැර ගෙවාගෙන අද්ද ඩොටේ ඉඳන් අප්පච්චිට එන්න කිව්වේ සරන් කොටයක් දෙන්නද? නැතුව ඉතින් වෙන දෙයක් දෙන්න සල්ලි නෑනේ. ජෝනියා උඹට මතකද අපි සුප්පගේ ගමේ ගිය වෙලාවේ සුප්පගේ අප්පච්චි අපිට කොච්චර සැලකුවද? ඒක නිසා අපි කට්ටියම එකතු වෙලා අප්පච්චිට සර්ප්‍රයිස් එකක් දෙමු. එතකොට සල්ලි මේ තියෙන්නේ. ඔන්න මචෝ වැඩේ හරි. යාපනෙන් ගෙනාපු කර්ත කොලොප්පන් කියලා ගෙඩි ටික හොඳ ගානකට දුන්නා. කර්ත කොලොප්පන් නෙවෙයි බං. කර්ත කොළඹන්. හරි මොකක් හරි. ඔන්න කොල්ලනේ දැන් සල්ලි හරි. දැන් අපි මොකද්ද කරන්නේ? අපි අප්පච්චිව හොඳ කෑම කඩේකට එක්කන් ගිහින් හොඳට කන්න බොන්න දීලා කේක් එකක් එහෙම කපලා හොඳ සර්ප්‍රයිස් එකක් දෙමු. අනේ යාළුවනේ. මොකද බං මේ අඬන්නේ? ඔයාලා මගේ අප්පොච්චි වෙනුවෙන් කරන දේවල් දැකලා සතුටට අඬන්නේ. අයියෝ ඕක මොකද්ද? උඹේ අප්පොච්චි කියන්නේ අපෙත් අප්පොච්චි වගේ. බොරුවට අඬන්න නැතුව හිටහන්. උඹ අපේ යාළුවනේ. ඇයි යාළුවා අපි මේ කොට්ටන් ගහ ගාවට ආවේ? කොට්ටන් කන්නද? ඔව් කොට්ටන් කන්න. අරන් වරෙන් ගල් ගෙඩියක් තලන්න. යාළුවා ඉන්නකො පොඩ්ඩක්. මං ගල් ගෙඩියක් හොයන් එන්න. අයියෝ ඔහොම හිටහන්.
ගල් ගෙඩියක් අරන් මුගේ කටේ ඔබන්න ඕනි ඇටිරිලවා. යකෝ දැන් කොට්ටම් කන්න දාවේ. ඉතින් ඔහේනේ කිව්වේ. මම මේ බැලුවේ අපි අප්පොච්චිව වෙලේ කඩේ ගාවින් බස්ස ගන්න නින්දියේ. මෙහෙ මොකටයි ආවේ කියලා. වෙලේ කඩේ ගාව ඉන්න බෑ බං. මං එතනට යද්දි වෙලේ කඩේ මුදලාලිට සියාතු සීයා ගහනවා සරම ඔළුවේ ඔතලා. ඈ ඒ මොකද බං? සිරිදෝරිස් මාමගේ හම්පට අඹ ටික කර්තකොලප්පන් කියලා විකුණලා. ඉතින් උඹනේ බොරු කියලා වික්කේ. ඒක තමයි බං මෙහෙ ආවේ. නැත්තම් මුදලාලියා මාව දැක්කොත් එහෙම අඹ ගෙඩි අරන් මගේ කටේ ඔබයි ඇටෙත් එක්කම බඩට යන්න. ආන් යාළුවනේ බස් එක එනවා. මේ නවත්ත ගනින් පාරට පැනලා. නවත්තන්න බස් එක නවත්තන්න. අම්මේ යකෝ හිතක් පපුවක් නෑ වගේ අහිංසක මාව හැප්පුවනේ. උඹට ඔල් මාදද කොල්ලෝ බස් එක ඉස්සරහට පැන්නේ? ඉතින් හත්තිලව්වේ බස් එක නවත්ත ගන්න පැන්නේ. ඔය නවත්ත ගත්තේ යසාගේට ගොන් වස්සා. අම්මේ මගේ මූණත් ආඩුව තැලුණද කොහෙද? අප්පච්චි මම මේ උඹලව දැකලා බැහැගත්තේ. අප්පච්චිව එක්කන් යන්න අපි ආවේ. හොඳා. අපි යන්නේ දෙහනම්. හිටහල්ල කොල්ලනේ බෑග් ටික අරන් යන්න එපැයි. හරි අප්පච්චි ඉන්නකෝ. ඒවා අපි ගන්නම්. අම්මේ යකෝ ගන්නම් කිව්වට මෙච්චර බෑග් ගොඩක් තියෙයි කියලා කවුද හිතුවේ? සතියක් නැවතිලා යන්න මෙච්චර බෑග් මොකටද බං? අප්පච්චියේ මොනවද අප්පා මෙච්චර බෑග් තියෙන්නේ? මට ඕනි කරන බඩු මුට්ටු ඔක්කොම උස්සන් ආවමන්. එතකොට පහසුයිනේ. ලුණු මිරිසක් අඹර ගන්න මිරිස් ගලක් ගෙනාවා. තව සම්බෝලයක් එහෙම කොටා ගන්න පොඩි වංගෙඩියක් ගෙනාවා. ඔය වගේ ලට්ටපට්ට ගොඩක් ඇති. ඈ යකඩෝ හැලි වලන් එහෙම උස්සන් ආවේ නැද්ද? වලන් උස්සන් ආවේ නෑ කොල්ලෝ. මෙහි නැතෑ වලන් එහෙම. මාමලගේ ගෙදර තියෙනවා අප්පච්චි. ඒකනේ. අපරාදේ අරන් එන්න තිබ්බේ. තව ලිපක් එහෙම බැඳගන්න කළුගල් තුනකුත් දාන් ආවනම් පංකාදුයි. රෙද්ද. මක්කයි හිච්චි පුතේ මේ ළමයට යකා ආවේශ වෙලා වගේ. ඒ ඕකගේ හැටි අප්පච්චි. අපි යමුකෝ. අප්පච්චිට මහන්සිත් ඇතිනේ. මන් නිසා නෝනලාට කරදරේ නේද? අනේ මොන කරදරයක්ද සුපුන්ලගේ අප්පච්චි? මේ බට්ට පුතා මාව ඇදගෙන ආවනේ තේකක් බීලා යමු කියලා. කොච්චර දෙයක්ද එක්කන් ආපු එක. සුපුන් පුතා කිව්ව නිසා ඔන්න මං ඉඟුරු කෑල්ලකුත් දාලම තේකක් ගෙනාවා. අනේ හොඳ. මං ගමේදි බොන්නේ එහෙමනේ නෝනේ. අම්මේ මොකද්ද යකෝ ඒ? අනේ සමා වෙන්න කොල්ලෝ. මං ගමේ පැලේදි තේපොල් කට්ට බීලා ඉඟුරු කෑල්ල ගහනවා තුක් ගාලා. ඒ පුරුද්දට ගැහුවේ. ආයි ඇහැ පොට්ට වුණාද කොහෙද? සුපුණයත් එකයි සුප්පගේ අප්පච්චිත් එකයි බං. මේක නම් පරම්පරාගත මොංගල්කමක්ද කොහෙද? දැන් මොකද්ද ප්ලෑන් එක? අප්පච්චිව ටවුන් එකට එක්කන් ගිහින් සුපිරි සර්ප්‍රයිස් එකක් දෙනවා. අපි ගාව තියෙන සල්ලි ටික ඇති වෙයිද? ජොනියා ගාන අඩු තැනක් දන්නවා කිව්වා. අපි එතනට යන්. මං ඉන්ටර්නෙට් එකෙන් හොයලා බැලුවා. සුපිරි ප්ලේස් එක. ගාන පට්ට අඩුයි. හරි එහෙනම් දෙමු සර්ප්‍රයිස් එක අප්පච්චිව හොල්මන් වෙන්නම. ෂා මාරු ඈ යකෝ මං බය වුණු තරමක්. ගොපලු යකා වගේ පිටිපස්සෙන් හිටගෙන මොන අටමගලයක් කරනවද? අපි කතා කරපුවා හොරෙන් අහන් ඉඳියනේ. මේ මම නෑ කොල්ලෝ. මම මේ උඹලගේ කසුකුසුව මොකද්ද කියලා බලලා යන්න ආවේ. මට මේ එහෙම් මෙහෙන් ඇහුණා මේ සර්ප්‍රයිස් කතාවකුයි අප්පච්චි ගැනයි. ඔය ඇහිලා තියෙන්නේ. වෙන්දට කතා කරාම කන් ඇහෙන්නෙත් නෑ හරියට. කනේ මයිල් පිරිලා සිංහරාජි වගේ. ඒ උනාට ඕපදූප නම් හොඳට ඇහෙනවා. හරි බං. මට කියහන්කෝක. මං කාටවත් කියන්නේ නෑ. ඔක්කොන් සීයේ හෙට සුපුණයාගේ අප්පච්චිගේ උපන්දිනේ. අපි ඒකට පොඩි සර්ප්‍රයිස් පාටි එකක් දෙන්න හිතන් ඉන්නේ. අම්මපා කියහන් අප්පච්චිට උපන්දින පාටියක් දෙනවද? මාත් එනවා. ඈ කෑ ගහන්න එපා මෝඩ උක්කුවෝ. මේ උක්කුන් සීයා ගම කනවා බං. හරි කොල්ලෝ. මට අමතක වුණා. අනේ මාවත් දාගනින්කෝ ඔය වැඩේට. උඹලගේ මේ වැඩේට උපදෙස් දෙන්න කවුරු හරි වැඩිහිටියෙක් ඉන්නත් එපැයි. වැඩිහිටියා නෙවෙයි. දැන් නම් හිටියා වැඩි වෙලා තියෙන්නේ. වාහනයක් හොයන් එන්න කිව්වහම මොකද්ද යකෝ මේ හොයන් ඇවිත් තියෙන බක්කි කරත්තේ? සල්ලි දෙන්න නැතුව වාහනේ හොදලා දෙන්නම් කිව්වට කවුරුත් වාහන දෙන්නේ නෑ බං. මහතුන් මාමා විතරයි වැඩේට කැමති උනේ. යකෝ මේක හොදන්න ගියොත් එහෙම පිටගැස්ම හැදිලා මැරෙන්න වෙන්නේ. කොල්ලනේ ඔන්න මගේ දඬු මොනරේ ලෑස්ති. මේ නිස්සරහ දොර ගැලවිලා වැටුණා. පොඩ්ඩක් හිටහන් කොල්ලනේ. මම මේක ගැට ගහන් එන්න. ලණුවක් දාලා ගැට ගහන් ආවේ. ඒක ගැලවිලා ගියහන්කෝ. යකෝ මේක එක්කන් ගිහින් අප්පච්චිගේ උපන්දින දවස අවසන් දවස කරන්නද හදන්නේ? කට්ටිය මෙන්න නගින්න.
ආම් පිටිපස්සේ දොරත් ගලවගෙන මාටියා වෙලට වැටුණා. අම්මේ යකෝ මේකේ අල්ලන එක ගැලවෙනවනේ. කෝ අහකට වෙයාලා මට නගින්න. අප්පච්චි මහත්තයෝ එන්න නගින්න. මාටියාව ගන්න නම් වෙලට බහින්නම වෙනවා. ආයි අම්මේ. ඒ ගමන උක්කුම් සීයා මොකද බෙරිහන් දෙන්නේ බලපන්. අම්මට සිරි ඔක්කොම් සීයාගේ සීට් එක ඇකිලිලා. ඔක්කොම් සීයා නිකන් ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ. ඈ අනේ බට්ට කොල්ලෝ මේක කෙලින් කරහන්කෝ. ඉඳගත්තා විතරයි දෙකට නැවුණා. මේ කතුරට අහු වුණා වගේ. කොහෙන්ද බම් මේ හුචක්කුව හොයාගත්තේ? මේ අටමගල යනවට අපිට කීයක් හරි දෙන්න ඕනි බං. ඔක්කොම නැග්ග නේද? එහෙනම් අපි යමු. අම්මෝ හිච්චි පුතේ අලි වෙඩි ගහනව නේද? බොට කඳ ඇවිල්ලාද කොහෙද? බහැලා දුවපල්ලා. අර අප්පච්චි කොහෙද බන් දොරක් ගලවගෙන දුවන්නේ? අප්පච්චි ඔහොම ඉන්න. මේ වාහනේ පණ ගන්නන සද්දේ. යකෝ යුද්ධ ටැංකියකවත් නැතුව ඇති මෙච්චර සද්දේ. අනේ යාළුවනේ අප්පච්චි නියර දිගේ දිව්වා. ඉතින් උඹත් දුවලා ගිහින් එක්කන් වරෙන් මෙතන හොහපුටුවෙක් වගේ බලන් ඉන්නේ නැතුව. අම්මේ ඇති අන්තන් යහතින්ට අවුමට ආවා. යකෝ මාරක ලිඳේ ගියා වගේ දැනෙන්නේ. නාගා සන්දියේ ගහපු බ්‍රේක් පාරට මගේ නහය ගිහින් ඇනුණා සීට් එකේ. පොඩ්ඩක් බලහන්කො නහය ඇද වෙලාද කියලා. කොහොමත් ඉතින් උඹේ නහය වවුල්ලු කාලා දාපු ජම්බු ගෙඩියක් වගේනේ. ඒක නිසා ලොකු අවුලක් නෑ. උඹේ නහය මගේ ඔලු ගෙඩිය. ඇයි උඹට මොකද උනේ? ඇයි බං අර මගදී වහලේ හයි කරලා තිබ්බ ෆෑන් එක ගැලවිලා වැටුනේ ඔලුවට. ඔලු ගෙඩියට ගල් ගෙඩියක් වැටුණා වගේ. හරිම වේදනයි. මෙන්න තියෙනවා කොල්ලනේ මං කිව්ව ප්ලේස් එක. වෙල්කම් සර්. අනේ වල්කමකට ආව නෙවෙයි මහත්තයෝ. අපේ මේ හිච්චි පුතා මාව එක්කන් ආවේ. ඕකේ. කම් සර්. අඩේ මේකේ ලොකු. හන්දියේ නාන මාමගේ කඩෙන් කොත්තුවක් කෑවට කවදාවත් මෙහෙම කඩේකට ඇවිල්ලා නෑ බං. අප්පච්චි ඉඳගන්න. කොහෙද හිච්චි පුතේ මේ? මාලිගාවක් වගේනේ. සර් ප්ලීස් සිට්. මොකක් කිව්වා? ඉඳගන්න කියලා කිව්වේ සර්. හරි. අම්මේ මගේ කොන්ද මොකද්ද මිනිස්සුયો කරන්නේ? අනේ සෝරි සර්. සර්ට ඉඳගන්න උදව් වෙන්න හැදුවේ මං. පාරිභෝගිකයින්ගේ කොන්ද කඩන එකද තම්සේ කරන උදව්ව? දෙන ඔන්න ඔය පුටුව මෙහාට. මේ කෝබම් බට්ටයි කවඩියයි. උන් දෙන්න ගියා කේක් එක අරන් ඉන්න. හරි. අපි එතකන් කෑම ටික ගේමු. සර්. හානේ කැම රූප තියෙන පොත් පිංචක්. මේ මක්කයි හිච්චි පුතේ? මේ අර බස් වල පොත් විකුණන මාමා කෙනෙක්ද කොහෙද? කීයද මේක? දැන් නම් ගන්න සල්ලි නෑ හැබැයි. කාලා ඉවරුණාට පස්සේ එන්නකෝ. සල්ලි තිබ්බොත් ගන්න. අයියෝ සුප්පා ඔය මෙනු එක බං. ඕක තියාගනින්. මක්කයි යාළුවා මෙනු එක කියන්නේ? මේ පවන් ගහන්න වෙන්නේ නැති දුන්නේ. යකෝ මෙනු එක කියන්නේ ඕකෙන් බලලා තමයි අපිට ඕනි කෑම ඕඩර් කරන්න ඕනි. මේ මේසේ තියලා තියෙන කෑම එක නම් මෙලෝරහක් නෑ බා. ඒකෙන් නම් ගන්න එපා. ආපු ගමන් කටේ දාගත්තා එළුව කොස්කොල කනවා වගේ. හපනවා කිසි රහක් නෑ. අයියෝ මේක කෑමක් නෙවෙයි ඔක්කොම සීයේ. මේක සර්වියට් පේපර් જાතියක්. වතුර දාලා තියෙන්නේ අත් පිරිසිදු කරගන්න. මොන වෙයි කියන්නේ? දකින හැම මගුලම කටේ උබා ගන්න යන්න එපා. මං ඒත් බැලුවා හැපෙන්නේ නැත්තේ මොකෝ කියලා. වටේ පිටේ මිනිස්සුත් බලන් ඉන්නවා. වස නවනින්ගිරාවයි. මිනිස්සුන්ට ඇහෙන්න මොන හරි කියන්න ඕනි. මම මේ තල්ල පොඩ්ඩක් පිරිසිදු කරගත්තා. කන්න කලින් කට පිරිසිදු කරගන්න එක හොඳයිනේ. අයියෝ විකාර කියවන්න නැතුව ඉන්නනේ. මිනිස්සු බලනවා. අන්න අරුන් දෙන්න එනවා. පුතාලා දෙන්න කොහෙද ගියේ? අපි ගියා මේ කේක් එක. කොනිටන්න එපා යකෝ. පුතාට මොකක් හරි අසනීපයක්ද? ඔච්චර ඇඹරෙන්නේ? ඔව් මේ මගේ මේ යටිබඩ කොර වෙලා මේ උණ්ඩක පුච්චේ හිර වෙලා තියෙන්නේ. දැන් හරි මූ බෙහෙත් දුන්නා. පුතාලා ඉතින් කොහෙද ගියේ කියලා කිව්වේ නෑනේ. අපි ගියා මේ මහතුන් මාමව බලලා එන්න කියලා. ඇත්තටම කෝබම් මහතුන් මාමා අන්න අර හුචක්කුවේ රෝදයක් ගැලවිලා ටවුන් එක මැද්දේ පෙරලි යනවා. මහතුන් මාමා රෙදි කරේ තියන් ඒක පස්සේ දුවනවා. අපි ආපහු යන්න කලින් රෝදේ අල්ලගත්තොත් හොඳයි. මේ වැඩේ හරිද? හරි ඔක්කොම ගානට සෙට් කරලා ආවේ. මේ අපි එහෙනම් මොන හරි කන්න ඕඩර් කරමු.
ඔයාලා කැමති ඒවා බලලා කියන්නකෝ. කෑමවල ගණන් බලන්න එපා හොඳේ. ඒව ඔක්කොම මං ඉන්ටර්නෙට් එකෙන් බලලා තියෙන්නේ. පින්තූර ටික බලලා නමත් බලලා කැමති එකක් ඉල්ලගන්න. මොනවද යකඩෝ මේ නම්? රම්‍යා. මේ අපේ ගමේ රම්‍යාගේ නමක් තියෙන්නේ. මේ කොල්ලෝ මේ රම්‍යා කියලා ඉන්නේ මේ අර ගෝනගස් කන්දේ රබර් වත්ත පල්ලෙහා ඉන්න රම්‍යාද? පියදාසගේ නෝනා. එයාත් මෙහෙද වැඩ කරන්නේ. රස්සාවක් හොයන් නගරට යනවා කියලා ගියාමයි ඊට පස්සේ දැක්කේවත් නෑ. නෑ නෑස ඔය රාම්යොන් කියන්නේ කොරියන් කෑම එකක්. කොරියාවේ? අනේ කොරියාවේ යන්න බෑ කොල්ලෝ. මේ කඩේට ආවෙත් බොහොම අමාරුවෙන් මහතුවගේ ඩක්කුවේ නැගලා. මොනවයි හිච්චි පුතේ මේ කෑම? අල බතල ටිකක් තිබ්බනම් පංකාදොයිනේ. ඒක තමයි අප්පච්චි මාත් මේ බැලුවේ. ඉන්නකෝ මම මොන හරි ඉල්ලන්න. අයියේ අපිට මේකෙන් දෙකක් ගේන්න. ඒස අපේ රෙස්ටෝරන්ට් එකේ නම. මොකේ නම කිව්වා? අපේ කඩේ නමස. මලහත්ති ලව්වයි. කෑමක් නෙවෙයිද? මේක හරියන්නේ 10 20 ගණන් කරලා මොකක් හරි කියන්න ඕනි. මං ගන්නව රයිස් එකකුයි කොත්තුවකුයි. උඹ දැන් මෙතන ආවේ අප්පච්චිව සර්ප්‍රයිස් කරන්නද නැත්නම් උඹේ බඩ සර්ප්‍රයිස් කරන්නද? හරි. එහෙනම් උඹ කැමති දෙයක් ඉල්ලපන්කෝ අප්පච්චිටත් එක්ක. ඔන්න දැන් තමයි සර්ප්‍රයිස් කරන්න වෙලාව. සුප්පා අරක අරන් එන්න වෙලාව හරි. අරක මං ගේන්නම් යාළුවා. ඔන්න යාළුවා ගෙනාවා. මොකද්ද යකෝ මේ peer ගැටයක් උස්සන් ඇවිත් තියෙන්නේ? ඇයි මං එන ගමන් peer ගැටයක් දුන්නාම පස්සේ කන්නම් තියාගන්න කිව්වේ? දැන් මේ ඒකනේ ගේන්න කිව්වේ. මං වෑන් එකටම දුවලා ගිහින් අරන් ආවේ. peer ගැටේ අරන් මුගේ කටේ ඔබන්න ඕනි. හෝතම්බුවා. මේක නෙවෙයි බෝරුව. කේක් එක අරන් එන්න කිව්වේ. කලින් කියන්න එපයි. හරි මං ගේන්න. අප්පච්චි බොදු අම්මෝ මෙන්න කිරියාත මහසෝනෙක් වෙලා ඇවිල්ලා. ඔය කරේ වැඩක්. අප්පච්චි මාමේ මොන අටමගලකටද බං ඔය තොප්පි දෙකක් දාගෙන වෙස්මූණක් දාන් ආවේ? උඹ නිකන් අන් දෙකේ මුකුණු වෙන්න හරකෙක් වගේ. ඉතින් අර කෑම ගැන බලපු අයියා දුන්නේ කේක් එකත් එක්ක මේකත් දාගෙන යන්න කියලා. අනේ අයියෝ අනේ කොල්ලනේ අපේ කිරියාත්ත මහසෝනා වෙලා ඇවිල්ලා. නෑ ඒ මහසෝනා නෙවෙයි. නැත්තේ කොහෙද මේ ඉන්නේ? අන් දෙකකුත් තියෙනවා. ගමේ ඉද්දි හරකේ පාස්සට ඇනලා නැති වුණු අපේ කිරියත්තා දැන් මාව හොයන් ඇවිල්ලා. අප්පච්චි මොනවද මේ කියන්නේ? මම මේ හිච්චි පුතා. යකෝ මූව කොටියම කන්න එපැයි. විහිළු කරන්න එපා හිච්චි පුතේ. තව පොඩ්ඩෙන් පණ යනවා මෙතනම. මගේ අප්පච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා. හත්ති ලව්වේ අද මගේ උපන්දිනේද? මට හාන් කවිසියක්වත් මතක තිබ්බේ නෑනේ. අනේ හිච්චි පුතේ මේ කේක් එක මටද ගෙනාවේ. මට ජීවිතේ පළවෙනි වතාවට උපන්දිනේට කේක් එකක් හම්බුනේ. අප්පච්චි මාමේ කේක් එක කපමු එහෙනම්. කවඩියා පිහියදියා. ඔය මොකද්ද යකෝ? උඹ ශ්‍රමදානයකට යන ගමන්ද මෙහි ආවේ? මට උදේ ගෙදරින් පිහියක් අරන් එන්න අමතක වුණා බං. ඒ ගමන හන්දිය මාළු ලෑලේ සෝමේ අයියාගේ මාළු කපන පිහියක් ඉල්ලන් ආවා. අපෝ ඒක තමයි මේ ගඳ. ඔන්න ඕක ආපහු දාගනින්. මෙතන මිනිස්සු හිතයි අපි නාලා නෑ කියලා. උඹ ඉතින් කොහොමත් නාන්නේ නේ. අනේ ඵලයන් අම්බිලි කොටා යන්න. මං ගිය සතියේත් නෑවා. හරි කෑ ගහගන්න එපා යකෝ. මිනිස්සුත් බලනවා. හිටහල්ලකෝ මං ගිහින් පිහියක් ඉල්ලන් එන්න. අප්පච්චි ඉටිපන්දන් නිවල කේක් එක කපන්න. මේ අප්පච්චිට පොඩි ආතල් එකක් දෙන්න. නිවෙන්න නැති ඉටිපන්දමක් අරන් ආවේ. අයියෝ ඔහෙලත් කරන වැඩ. මේක නිවෙන්නේ නෑනේ හිච්චි පුතේ. ඉන්නකො මං පිඹින්න. ඔහේගේ කටේ හුලන් නැද්ද කොහෙද? ඊයා යකෝ ඔක්කුවගේ දස් සෙට් එක නේද අර කේක් එකේ තියෙන්නේ? අප්පද බොල මගේ දස් සෙට් එක. අද මේ කෑම ගොඩක් කන්න තියෙන නිසා මං දස් සෙට් එකක් දාගෙන ආවා. පිම්බ පාරට බොග්ගාලා ගියා කිහාංකෝ. මදයි කේක් කපන්න ගියා. අපරාදේ සල්ලි. හරි කමක් නෑ බං. කොහොම හරි අප්පච්චි කේක් එක දැකලා සතුටු වුණානේ. දැන් මේ ගේන කෑම ටික කෑවහම වැඩේ හරි. හිච්චි පුතේ මක්කයි බම් මේ බරව හැදුණු ඉස්සෙක් වගේ ඉන්නේ. අනේ මන්ද අප්පච්චි දැක්කහම බයත් හිතෙනවා. මේ කට්ටියම දැන් පිළිවෙලකට කන්න ඕනි. ගමේදි කනවා වගේ නෙවෙයි හොඳේ. මුලින්ම ඔය සර්වියට් රෙදි කෑල්ල ඇඟට දාගන්න. කෑම හැලෙනවට ඒක දාගන්නේ. ඊට පස්සේ ගෑරුප්පු වෙනුයි හැන්දෙනුයි පිළිවෙලට හිමීට කන්න ඕනි. මොන කරුමයක්ද බං මේ? මේ රේක්කේ වගේ එකෙන් කන්නේ කොහොමද බං? කිරි අප්පට කුකුල කොටපි කිව්වලු. අන්න කුකුල්ලන්ට උඩින් ගියා. හුටා මුකුත් දන්නේ නැති ගාන්ට අහක බලන් කන්න ඕනි.
අන්න උඹේ සොසේජස් කරලා බිම දිගේ රෝල් වෙනවා. මේ අටමගලෙන් කන්න බෑ බං. හිටහන්කෝ මං අහුලන් එන්න. අපරාධනේ සල්ලි බං. මොකාද ඇදගෙන වැටුනේ? කොහෙද යකෝ මේ මේස රෙද්දත් ඇදගෙන යන්නේ? මේසරෙද්ද? ඈ? මං සර්වියට් එක කියලා මේසරෙද්ද කියහන්කෝ ඇඟේ උතාගෙන තියෙන්නේ. අයියෝ පිළිවෙලකට කාපල්ලකෝ. මිනිස්සුත් බලන් ඉන්නවා. ඈ මූට ඒ ගමන මොකද උනේ? මොනා නැතත් මේ දෙහි බෑ දෙකක් දාලා තියෙන සුප් එක නම් රහයි. අයියෝ සුප්පා. යකෝ ඕක අතින් කන අයට අත හොදන්න ගෙනාපු වතුර එකක්. උඹ ඒකත් බිව්වද මල පෙරේතයා වගේ? ඈ? අනේ මන්ද උඹලා නං. සර් බිල් එක. කෝ දෙන්න. මාටියා සල්ලි ගනින්. ආජොනියා මෙතන 5000ක් තියෙනවා. ඈ? මොකද යකෝ කෑ ගහන්නේ? කෝ දියම් බලන්න. යකෝ 25000ක්. කාලා තියෙන කෑම ඔක්කොම 4000 ඒවා. වෙන්න බෑනේ. මං එන්න කලින් ඔයාලගේ වෙබ්සයිට් එකේ බැලුවනේ. මේ බලන්න අයියේ. ඔක්කොම කෑම තියෙන්නේ 500 ගණන් 600 ගණන්. වැඩිම කෑම එක තියෙන්නේ 750ද කොහෙද? සර් ඕක අපේ රෙස්ටෝරන්ට් එකේ වෙබ්සයිට් එක නෙවෙයිනේ. අපි ඇවිල්ලා රාජකපුරු සෙට්ටියෝ රෙස්ටෝරන්ට් එකනේ. සර් ඔය ඕපන් කරන් ඉන්නේ රාජකපුරු හටි රෙස්ටෝරන්ට් එකේ වෙබ්සයිට් එක. ඇයි යකෝ මේක වගේ නම් දාගන්නේ? වෙන නම් ඇත්තෙම නැද්ද? එන ගහන්න එපෙයි. අනේ බුදු අයියේ වාරික වශයෙන් ගෙවන්න බැරි වෙයිද? මුන් යකෝ හොඳට කාලා තව ගෙවන්න ක්‍රම තියෙනවස එන්නකෝ කට්ටියත් එක්කම. යකෝ තව වලන් ගොඩක් ගෙනත් තිබ්බනේ හොදන්න කියලා. මුන් ගෙදර වලනුත් උස්සන් එනවද කොහෙද? අම්මේ මුළු කුස්සියම අතු ගෑවා. මගේ කොන්ද නෑ වගේ දැන්න. මදයි අප්පච්චිව සර්ප්‍රයිස් කරන්න ගියා. මේක තමයි පුතේ හොඳම සර්ප්‍රයිස් එක. මට මේ උපන්දිනේ නම් ජීවිතේට අමතක වෙන එකක් නෑ. අප්පච්චි විතරක් නෙවෙයි මේ පාර නම් අපිත් සර්ප්‍රයිස් වුණා.